හෙලෝ සුබ දවසක් යාළුවෝ හැමෝටම ඔයාලා දත්ත කරගෙන මගේ YouTube channel එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ගෙනාවේ ඔයාලා Facebook එකේ උඩපල් එයාදී දැකලා ඇති වාහන කතා කරනවා. එතකොට එළවලු පළතුරු කතා කරනවා. අන්න ඒ වගේ වීඩියෝ ඔයාලා Facebook එකේ දැකලා තියෙනවා. Facebook එකේ TikTok එකේ. ඉතින් මේ වගේ වීඩියෝ හදන්නේ කොහොමද කියලා තමයි මම කියලා දෙන්න යන්නේ. මේකට අපිට ඕන වෙන්නේ YouTube app එක විතරයි. YouTube app එකෙන් තමයි මේ වගේ වීඩියෝ හදන්නේ කට්ටිය. හරි මේ වැඩේ කරන්න කලින් මම ඔයාලට මුලින්ම වීඩියෝ දෙකක් පෙන්නන්නම්. ඔයාලා මේක බලලා ඉන්න. ඇයි මොකද මල්ලි අඩන්නේ? මාව කපද්දි කදුළු වෙනවද? මෝඩෙක් නොවී මාව වතුර භාජනයක ඔබලා කපපන්. හලෝ මචං. හොද්දට ලුණු වැඩි වුණා නම් මගෙන් පෙත්තක් කපලා දාන්න. මම අල. හරි මෙන්න මේ වීඩියෝ තමයි මම කිව්වේ. ඉතින් මේක හදාගන්න ඔයාලා යන්න ඕනේ මුලින්ම WhatsApp එකට. WhatsApp එකට ගිහිල්ලා Meta AI එක ඕපන් කරගන්න ඕනේ. හරි. Meta AI එක ඕපන් කරගෙන ඔයාලට හදන්න ඕනි කතා කරන පළතුරක් නම් ඒ පළතුරේ නම දීලා මෙතනට ගිහලා ෆොටෝ එක හදාගන්න ඕනේ. මෙන්න මේ ප්‍රොම්ප්ට් එක දෙන්න. ප්‍රොම්ප්ට් එක දීලා යටට දෙන්න with mouth and eyes කියලා. එතකොට තමයි කටක් එක අපිට හැදෙන්නේ. හරි ඔයාලා පේනවනේ මෙන්න මේ විදිහට ඇපල් ගෙඩියක් ආවා. ඔයාලට මේ සිංහලෙන් දීලා උනත් හදාගන්න පුළුවන්. සිංහලෙන් Meta AI එක වැඩ කරනවා. සිංහලෙන් කියවුනත් හදාගන්න පුළුවන් මේ විදිහට ඔයාලට ඕන ඉමේජ් එක. හරි ඊට පස්සේ මම යනවා YouTube app එකට. YouTube app එකට ගිහලා මේ පල්ලේ තියෙන plus icon එක touch කරනවා. හරි ඒක touch කරලා පස්සේ මෙන්න මේ විදිහට තමයි ඒ screen එකට එන්නේ. මෙතන වීඩියෝ කෙනෙක් දාලා තිබ්බොත් එහෙම ඔයාලා short වලට මේ යටින් දාගන්න ඕනේ. හරි ඒ දාගෙන ඔයාලට උඩ පේන ඇති Google Gemini එක ගන්න තියෙනවා. අන්න ඒක එකපාරට touch කරන්න. හරි ඊට පස්සේ මෙන්න මේ වගේ screen එක එනවා. මෙතනින් create a video කියන එක දෙන්න. හරි දැන් ඔයාලට බලන්න පුළුවන් ඉස්සර තිබ්බාගේ නෙවෙයි දැන් මෙතන වෙනස් වෙලා තියෙනවා. මෙතන වෙනස් කරලා කියන්නේ අපිට prompt දෙද්දි දැන් පොඩ්ඩක් prompt එක වෙනස් කරන්න ඕනේ. මොකද උඩුකම වැඩි තිබ්බාම prompt එක ගන්න නැහැ. ඔයාලා ඒක බලන්න දෙන්නේ නැහැ. මම මේ කියන දේ වැඩේ කරන් යන්න. හරි මෙතෙන්ට ඉස්සෙල්ලාම අපි හදාගත්ත image එක add කරගන්න ඕනේ. මම මෙන්න මේ විදිහට අපේ create කරගන්නවා. add කරගෙන මම මේ දාන prompt එක ඔයාලට මං description එකේ හරි first comment එකේ හරි pin කරලා දිනවා. මේ prompt එක දාලා මෙන්න මේ says කියලා තියලා ටික් දෙකක් තියලා පොඩ්ඩක් ඔයාලට පේන්න තියෙනවා. අන්න එතනින් ඔයාලා සිංහලෙන් කියන්න ඕන එක type කරගන්න. මේ විදිහට prompt එක දීලා මෙතන මේ ඉස්සරහ තියෙන ඊතර ටච් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ ලෝඩ් වෙනවා. මේ විදිහට විනාඩි 2ක් 3ක් විතර කාලයක් ලෝඩ් වෙලා මෙන්න මේ වගේ ස්ක්‍රීන් එක එනවා. දැන් අපේ වීඩියෝ එක හැදිලා ඉවරයි. මෙතනින් ඔයාලට පුළුවන් මේ ඩවුන්ලෝඩ් කියන බටන් ටච් කරලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට මෙතනින් අප්ලෝඩ් කරන්න පුළුවන් මේ next කියන බටන් එක ටච් කරාම normal short එකක් අප්ලෝඩ් කරන විදිහටම ඔයාලා channel එකෙන් මේක අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න මේ ඩවුන්ලෝඩ් කියන බටන් එක ටච් කරන්න. හරි ඒක ටච් කරලා පස්සේ ඔයාලට පේන නැති video save to camera roll කියලා වෙන්න. මේක ඉතින් ඔයාලගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් එක්ක තමයි තීරණය වෙන්නේ මේ කොච්චර යනවද කියලා. මම මේ වෙලාවේ පොඩ්ඩක් අඩුයි. ඒ හින්දා තමයි මේ විනාඩි 5ක් විතර මට ගියා මේ වැඩේ කරගන්න. ඉතින් අපි පොඩ්ඩක් ප්ලේ කරලා බලමු අපේ වීඩියෝ එක කොහොමද හොඳට තියෙද කියලා. මම රස ඇපල් ගෙඩියක් අනේ එන්නකෝ මාව කන්නකෝ මම රස අන්න ඒ විදිහට තමයි යාළුවනේ අපේ වීඩියෝ එක හැදෙන්නේ. ඉතින් ඔයාලට මේ ක්‍රමය try කරලා බලන්න පුළුවන්. free දැනට free මේ option එක YouTube එකේ කවදාද මේක paid වෙන්න පුළුවන්. ඊට කලින් ඔයාලා channel TikTok channel Facebook page තිරන ගොඩ දාගන්න. ඉතින් මේ වගේ YouTube එක හදන්න පුළුවන් නේද අපිට ලොකු වාසියක්. මම ඔයාලට prompt එක දාලා තිනවා. first comment එකේ හරි description එකේ හරි ඔයාලා prompt එක දාලා එතනට ඔයාලා සිංහලෙන් type කරන්න ඕන ටික දාගන්න. ඔයාලා prompt එක ඔන්න වෙනස් කරලා බලන්න ChatGPT එකට දීලා ගන්න. ඔයාලගේ mood එක අනුව මේක හදන්න පුළුවන් අපිට. මම මෙතන happy mood දාලා තිබ්බට ඔයාලා angry mood එක ඔන්න angry mood එක sad ඕන sad එක හදාගන්න පුළුවන්. ඉතින් මේ ඕන දේ අපිට ChatGPT එකට දාලා ඔයාලා ඉංග්‍රීසි දැනුමක් නැත්නම් ඔයාලට ඉංග්‍රීසියෙන් type කරන්න පුළුවන් නම් මේක ඔයාලට තව ලේසි වැඩේ. ඔයාලට ඕන දින වීඩියෝ ගන්න පුළුවන්. ඉංග්‍රීසි දැනුම නැති කට්ටියට ChatGPT එක පාවිච්චි කරලා පුළුවන් AI එකකින් වැඩේ කරගන්න.
මේ ප්‍රොම්ටේ හදාගන්න දින මෙට අයකට යස් කරන්න බෑලුන එක පුඩි පස්ට දින මෙට ඒයකින් ප්‍රොම්ට හර හදාගන්න බෑ ඉමේජ හොඳ හදාගන්න පුළ මෙට ඒගේ මෙට ඒයකින් තමා මං ඉමේජ් හදාගෙන මෙන්න මේ දිර කතා කරන විඩිය හදන්නේ ඉතින් ඔයාලට ඊළඟට මම ගන්නම් ඔයාලා කැමති නම් පේස්බුක් පේජ්ජක් හරිටව රීච් කරන්න හදාගන්න කොහොමද කියලා හදාගන්නම හට කිව පේසු පේජක ක්‍රීච්චෙන්ට කොහොමද පෝස්ට අප්ලෝඩ් කරන්න කියලා ම යාලට විඩියක් ගන්න වල කැමතින ඒ වීඩිය ඔන්නම් කමෙන්ට් එකක් දාන්න චැනලක සබස්ක්‍රයිබ් කරන්නම සබස්ක්‍රයිබ් කරන්න යාරුණේ මම මේක ෂෝට් එකක් දානවා පේස්බුක් පේජ්ගේ පාට එක බාන්න පුලන් ඩිස්ක්ෂනේ පේස්බුක් පේජ ලින්ක එකක් දාලා තිනවා එතිරින් කියලාට පේජ් එක සෙට්ටන්න පුළුවන් හරි අපි තවම අලුත් වීඩියෝ හම්බමු එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්